අයිබෝන් Hi guys. Hi guys Hi guys. Hi guys කොහොමද හොඳින්. හොඳින් ඉන්නවද දැන් මේ වීඩියෝ කරන්නේ අම්මයි දුවයි ඔව්. නෑ අපි කියමු අක්කයි නංගි කියලා. අක්කයි නංගි ඔව්. එහෙම හොඳයිනේ. කොහෙද ගෙවල් හොරන. TikTok එකෙත් ඉන්නවා YouTube එකෙත් ඉන්නවා Facebook එකෙත් ඉන්නවා ඔව්. කවුද මේව හදාගන්න උදව් කරේ ඔයාමද හොයාගත්තේ මම්මයි. ඔයාමයි හොයාගත්තේ ඔව්. මුකුත් ජොබ් එකක් කරන්න හිතුනේ නෑ ඔයාගේම දෙයක් කරන්න වාට හිතුණා ඔයාගේම බිස්නස් එකක් කරන්න හිතුණා කතාව කිව්වොත් ටිකක් දිගයි. මුලින්ම කියන්න බෑ. මම ෆොටෝ එඩිටර් කෙනෙක්. එතකොට කම්පියුටර් සයිඩ් එක ටිකක් දන්නවා. graphic designing ඔව්. ඊට පස්සේ කොරෝනා ආවා. ආ. කොරෝනා එන්න කලින් මෙයා ආවා. කොරෝනා එන්න කලින්ද ඔයා ආවේ? ඔව්, මෙයා ආවා. ආ. ඊට පස්සේ ගෙදර නැවතුණා. ඊට පස්සේ බබාව හම්බෙන්න තිබුණේ රජයේ හොස්පිටල් එක. එතකොට බර්ත් ස්ටෝරි මොකේවත් තිබුණේ නැහැ. එතකොට YouTube එකේ මේ ඔක්කොම තිබුණා ප්‍රයිවට් ඒවා. ඉතින් මට බබාව හම්බුනාට පස්සේ මට හිතුණා රජයේ හොස්පිටල් එක කාගේවත් කතාවක් නැහැනේ. දැන් අපි වුණත් හොයනවා කොහොමද මේක වෙන්නේ කියන එක. කවුරුත් දන්නේ නැහැනේ. ඒක නිසා මම ඒක මගේ ස්ටෝරි එක මම කිව්වා. ඒකෙන් තමයි පටන් ගත්තේ. ඒකෙන් පටන් ගත්තට පස්සේ ලොකු ගමනක් ගිහිල්ලා අද මෙයා ලොකු වෙද්දි දවසින් දවස මෙයාව ලෝකෙම දැනගන්නවා ලංකාවම දැනගන්නවා ඔව්. ඒ ඇවිල්ලා හැකියාව ඔව්. ටැලන්ට් එක සෝෂල් මීඩියා පාවිච්චි කරලා ගෙදර ටැලන්ට් එකම පාවිච්චි කරලා ඔයාලා ජීවිතේ ගේමක් ගහනවා ඔව්. ඒක බලන් ඉන්න අපිට හරි සතුටුයි ඒකයි අද ගෙන්නේ ඔයාලා බොහොම ස්තුතියි. ඉතින් කොහොමද ජීවිතේ හොඳින්. හොඳින් ඉන්නවා සින්දු කියන්න දන්නවා කොහොමද වීඩියෝ පටන් ගන්නෙ Hi guys. හායි ගයිස් කියලා අම්මද උගන්වන්නේ නැත්නම් ඔයාමද ඉගෙන ගන්නෙ අම්මා. අම්මා උගන්වනවා තව කවුද උදව් කරන්නේ අම්මා. ලොකු වෙලා කවුද වෙන්න ඉන්නේ බිල් හදන්න. බිල් හදන්න බිස්නස් කරන්න බිස්නස් කරන්න ඉන්නේ ලොකු වෙලා දැන් ඉස්කෝලේ යාළුවෝ ඉන්නවද ඉස්කෝලේ යාළුවන්ගේ නම මතකද කියන්න බලන්න අවින්දි. ඔවෙන්දි එතකොට ඔයා ලොකු වෙලා කවුද වෙන්නේ බිස්නස් බිල් හදන එක්ක නෙන්නේ එතකොට බිල් හදන්න කවුද උදව් කරන්නේ අම්මා මොනවද බිල් හදනවද අම්මා මොනවද බිල් හදන්නේ TSK. මොනවද 3SK මගේ බ්‍රෑන්ඩ් නේම් එක. බ්‍රෑන්ඩ් එකක් හදලා තිනවා TikTok එකේ ඒ සෝෂල් මීඩියා වල ඒ බ්‍රෑන්ඩ් එකෙන් මොකද්ද වෙන්නේ ඒ බ්‍රෑන්ඩ් එකෙන් ගොඩක් දේවල් වෙනවා. දැනට ඔන්ලයින් ස්ටෝර් එකක් විදිහට ඒක යනවා. ඉතින් මම ඩ්‍රෙස් මේකින් ඉගෙන ගන්නවා. ඉතින් ඉදිරියේදී ඒකිනුත් මොකක් හරි වැඩක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකම පාවිච්චි කරලා. ගෙදරට වෙලා කෙල්ල කොල්ලෝ කල්පනා කර කර ඉන්නවා නම් කරගන්න දෙයක් නැහැ කියලා බලන්න මෙයාලා ගහන ගේම ගෙදරට වෙලා අම්මයි දුවලයි ගෙදරට වෙලා කෑම කකා නිකන් බලාගෙන ඉන්න උඩ අපිට වැඩක් කරන්න නැහැ කියලා ඈ හැමදාම TikTok එකේ උඩට පල්ලෙහාට යනවා හැමෝම හැබැයි අපිට අපේම දෙයක් පටන් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අද වෙද්දි ඔයාලගේම දෙයක් පටන් අරගෙන තියෙනවා ඔව්. මේ උපතින්ම ගේන ටැලන්ට් ඔව්. ඈ උගන්නලා නෙමෙයි සමහර දේවල් එයාගේම හැකියාව ඔව් ඇත්ත. ආදරේද වාම්මට ඈ කොච්චරක් ආදරේද හදමාමගේ. ඈ හදමාමගේ. මොකද්ද කියන්නේ හද මාමා වගේ. හද මාමා. හඳ මාමා වගේ ආදරේ ඔව්. ඇයි ඒ හඳ මාමා වගේ ආදරේ කියන්නේ එයාට චූටි කාලේ උගන්වලා තියෙන කාට හරි ආදරෙද කියනම අහස තරම් ආදරේ. හඳ මාමා වගේ ආදරේ. දැන් අම්මා මට කොච්චරක් ආදරේද කියලාම හඳ මාමා තරම්. එතකොට වෙන එක්කෙනෙකුට හඳ මාමා කියන්න බෑනේ. ඒකට දුන්න එයාට අහස තරම් කියන එක. ඒක තමයි පොඩි කාලේ උගන්වලා තියෙන එක. පුංචි කාලෙම සෝෂල් මීඩියා වලට මෙයා ඇවිල්ලා ලොකු ගමනක් ඉපදිච්ච දවසේ නම් එතකොට ලොකු ගමනක් යයි ඔව්. දැන් ඉදිරි කාලේ සෝෂල් මීඩියා වලින් තමයි හැමදේම වෙන්නේ මේ ලෝකේ ඉදිරි අවුරුදු සෝෂල් මීඩියාත් එක්ක මුළු ලෝකෙම ඉදිරියට යන්නේ ලංකාවේ මේ වගේ පුංචි පොඩ්ඩ තව ගෙවල් වල ඉන්නවා ඔයාලා මෙයාලට නිදහස දෙන්න සූදානම්ද ඒ ටෙක්නොලොජි එකත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම කියන්නේ අම්මලා තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ දරුවන්ව පොඩි කාලේ ඉඳන් හරි දෙයට යොමු කරන්න. සෝෂල් මීඩියා ගැන එක එක විදිහට දකිනවා. නමුත් අපි හරි දේ හරි පොයින්ට් එකකට යාර දැම්මොත් මම හිතනවා ඒකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් මෙයා ඉස්කෝලේ ගිහිල්ලා මේ ඉගෙන ගන්න දේවල් එක්ක මේ දේවල් එක්ක කොහොමද මේව කල්පනාකරණය කරගන්නේ එයා ආස මේ සයිඩ් එකට. එයා ආසයි ඔව් එයා ආසයි. මං කියන සමහර වීඩියෝස් තියෙනවානේ පොඩි අයව ගන්න බැරි ගැලපෙන්නේ නැති ඒවා. ඒකට මම කිව්වම ඔයා එන්න එපා කියලා අහකින් හරි ඇවිල්ලා දාන ඔළුව. ඔළුව දානවා. ඒ කියන්නේ එයාට ඕනේ ඒකත් එක්කම රැඳෙන්න. දැන් ඉස්සරහට ඉපදින ළමයි කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වෙන්න උපතින්ම බලාගෙන ඉපදෙන්නේ නේ. ෆෝන් එකේ ඔව්. ගේම් ගහනවට අමතරව පොඩි ළමයි ওই මේකප් දේවල් බලනවා ගේම් ගහනවා ඔන්ලයින් ගිහලා ගොඩක් දේවල් කරනවා. එක එක දේවල්. ගෑන් ළමයි නම් ওই චූටි වෙබ්සයිට්ස් වල YouTube ෂෝට්ස් බල කාටුන් බල ඉන්නවා. එතනින් එහාට ගිහලා මෙයාව කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කරන්න හිතුනේ ඇයි? හිතුන්නේ නැහැ. ඒක ඔටෝ වුණා. ඒ කියන්නේ මම කිව්වනේ මම YouTube කරනවයි කියලා. එතකොට TikTok ආවේ මේ ළඟදී YouTube තමයි මුලින් පටන් ගත්තේ. එතකොට ඒකෙදී තමයි මම ගෙන බඩු අන්බොක්ස් කරලා පෙන්නුවේ. එතකොට එතන මම පටන් ගන්න ඉදී තමයි hi guys ඔන්න අපි බඩු පෙට්ටියක් ගෙනාවා. ඒක අපි කඩලා බලන්න යන්නේ. ඒ මං ආරම්භ කරන විදිය. ඒක එයා දන ගාන කාලේ දැන් දැක්කා. YouTube channel එකේ යන්නේ day vlogs. එතකොට දිනපතා කතා කරන එකනේ වෙන්නේ. එයා ඒක බලන් ඉඳලා එයා ඒකට ආවා. මං එයාව ඉදිරිපත් කරා. නිදහස දුන්නා. ඔව්. තාත්තකෝ? ඔෆිස් ගියා. තාත්තා ඔෆිස් ගියා. තාත්තට දාදරේ අම්මට දාදරේ. මට ආදරේ. ඔයා ආදරේ වැඩිපුරම කාටද? අම්මට. අම්මට. තාත්තා අරන් දෙන්නේ නැහැ ටොයිස්? චොකලට් මාළේ අරන් එනවා. චොකලට් මාරිය අරන් එනවා. ඔයා කන්න ආසම කෑම මොකද්ද? චොකලට් බිස්කට්. චොකලට් බිස්කට්. තාත්තගේ හම්බෙන සපෝට් එක, මහත්තයාගේ හම්බෙන සපෝට් එක කොහොමද?